වාර්තාවලට එකතු ලාංකෙල්ල කරලියේ එදා මෙදා තුර එල්ලේ ක්‍රීඩාවේ මා දැක්ක අද්විතීය එල්ල සටනක් කල්පිටිය අර්ධද්වීපයට තොට්ලං අරුණේන පළවෙනි වතාවයි. ඉතින් ගයා නිමන්තගේ වාසනාවන්ත නායකත්වයත් එක්ක අපි කල්පිටිය අර්ධද්වීපයට එනවා. ඒ ආදරණීය කල්පිටි සෙමුතු ක්‍රීඩා පිටියට. ඉතින් සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඔබ කෙනෙක් දැක්කා නම් ඔබට කෙනෙක් හමු වුණා නම් ඒ හමු වුණේ කොටුවිලින් කිත්තම්පව්වෙන් ආපු ආදරණීය සුදු අප්පුයි. ඉතින් එදා ප්‍රසිද්ධ වුණු සුදු අප්පු අපි ආදරණීය තොට්ලං අරුණ තරඟයටත් එකතු කරගෙන ආවා. අද කල්පිටි සටන ලාංකෙල්ල කරලියේ සුදු අප්පුට අප්පුඩියක් ගහන්න. ඉතින් කල්පිටි සටනේ සටන්කාමී ගමනක් යා යුතුයි. මොකද හමු වුණේ රංගම්මුල්ල එක්සත් පිලයි තවත් ලාංකෙල්ල කරලියේ එදා මෙදා තුර එල්ලේ ක්‍රීඩාවේ අද්විතීය එල්ල පිලක් එදා 15ක් ගයන් නිමන්ත අනිවාර්යෙන්ම සාදාගත යුතුයි. අපිට රංගම්මුල්ල එක්සත් පිලට අපි සටනක් දෙනව නම් සටන්කාමී ගමනක් ප්‍රගීර්ෂානක කොළඹගේ එල්ල තරඟ මාලාවේ අපි යනව නම් ඉලක්කය ලකුණු 15යි. එන්නේ ආදරණීය ආරම්භක පිටිකරුවා අරුණ හර්ෂණ නුවන් බුද්ධික ඉන්නනතුරුව මයුර ලසන්ත අද ආදරණීය ශෙහාන් මදුසංක පසුපසටයි. ඉතින් පන්දු දාන්න අමාරුයි, පන්දු බාර කරන්න අමාරුයි. අමාරු දවසක් ගයන් නිමන්ත්‍රණට ලබා දිය යුතුමයි. එදා කැලණිය ටයර් සංස්ථා ක්‍රීඩා පිටියේ ඉද්දගොඩැල්ල රණහංසට ඒ වගේමයි සමහර වෙලාවට අවසන් මහා තරඟේ කොටුවිල නැගෙන තරුට දුන්නු ආරම්භය ඔබ අද සකසා දිය යුතුමයි. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ මේවරත් පසුපසටයි ප්‍රතිඵල නැහැ. හොඳයි මෙන්න ක්‍රීඩා පිටිය තුල එන්නේ ආදරණීය ධනුෂ්ක ලක්ෂානුයි. ධනුෂ්ක ලක්ෂාන් පෙර පුහුණුවේ පන්දු පහර අද එල්ල කරන්න ආදරණීය සෙමුතු ක්‍රීඩා පිටියේ කල්පිටිය අර්ධද්වීපයට අපි එන පළවෙනි වතාවයි තලවිල වැඳලා අද අපි ආව බොහොම ආශිර්වාදාත්මක ගමනක් ප්‍රතිඵල ලබා ගන්න ඔබේ පිට අවශ්‍ය වෙනවා. මෙන්න වේගවත් පන්දු පහර, කැටි පන්දු පහර රාකිනවා. දෙවැනි පන්දු පහර, දෙවැනි බිඳ වැටීම ධනුෂ් හිතට ගන්න හොඳින් අපි මේ ගමන යනවා නම් ප්‍රගීර්ෂාන කොළඹගේ තරඟ මාලාවේ දෙවන අධ්‍යයනයේ අපේ කොටස අපි
වෙන් කර ගන්නව නම් ක්‍රීඩා පිටිය තුල 10 12 මේ ක්‍රීඩා පිටිය තුල ලබා ගත යුතුයි. එන්නේ ශාන් සංකල්පයි කොළඹින් තොටළඟ ගමෙන්ම අරුණට ආපු ආදරණීය හැඩකාරී දකුණත් ප්‍රහාරකයා මෙන්න ගහනවා ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ හොඳයි අවස්ථාවක් ලැබෙනවා. අපි අද ආකාශවත් අහන අරුණ නමට දින්නු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඉතින් ධනුෂ්ක කුමාර අදත් එවැනිම දිනයක් මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පහර රකින්න ක්‍රීඩකයෙක් නැහැ. ක්‍රීඩා පිටිය තුල පන්දුව නිවැරදිව හසුුනේ නැහැ. ප්‍රවීන් කලබල නොවි ක්‍රීඩා පිටිය තුල දෙවන කඩේමට එනවා. ඉතින් සුමුදු පැතුම් මම රංගල්ප ලකුණු ඕනේ මුල් 6 දෙනාට මේ ක්‍රීඩා පිටිය තුල ලකුණු අවශ්‍යයි. මේ ක්‍රීඩා පිටිය අපි දිගු ගමනක් යනවා නම් අවසන් පෙළට ශක්තිවන්ත බවක් දෙනවා නම් මුල් පෙළ ලකුණු අවශ්‍ය වෙනවා. හොඳයි මෙන්න ඉෂාන් සංකල්ප හැරෙනවා ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පහර ඉඳුවර වේගෙන් ක්‍රීඩා පිටියේ මෙත කලාපෙන් පන්දුව ගමන් කරනවා. මෙත කලාපේ පන්දුව රකින්න අතර වාරේ ඉඳුවර ඔබ වේගෙන් පිත්තත් පන්දුවත් අතර සටනට පැමිණිය යුතුමයි. සටන්කාමී ගමනක් අරුණට ලබා දිය යුතුමයි. මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පහර මෙත කලාපෙන් පන්දුව ගමන් කරනවා. ක්‍රීඩා පිටියේ පන්දුව නිවැරදිව ආවරණය කරගනිද්දී පළවෙනි කඩේමට ප්‍රවීන් සිහිලල් ඒ වගේමයි දෙවැනි කඩේමට ඉඳුවර එනවා. ඉතින් අපේ අද වරුත්තේ හොඳින් මනසට ගන්න මේ ක්‍රීඩා පිටියේ එවැනි පහරවල් කිහිපයකට ඔබ ගමන් කළොත් අනිවාර්යෙන්ම ලකුණු ලබා ගත හැකි. එහි විශ්වාසය තියෙනවා. ක්‍රීඩා පිටිය දිහා බැලුවාම ක්‍රීඩා පිටියේ ස්වභාවය බැලුවාම හොඳයි. කෙටි කපා හැරීමේ පන්දු පහර වේගෙන් පන්දුව ගමන් කරන ක්‍රීඩා පිටිය තුල පන්දුව හසු වෙනවා. ක්‍රීඩා පිටියේ පන්දුව හසු වෙලා පන්දුව බාර කරන අතර වාරේ ක්‍රීඩා පිටිය තුමාරයි තවත් ලාංකෙල්ල කරලියේ ප්‍රබලයෙක් දක්ෂයෙක් ගහනවා. මෙත කලාපෙන් පන්දු පහර නිවැරදිව පන්දු හසුුනේ නැහැ. නමුත් නවතින ක්‍රීඩා පිටිය තුල හොඳයි ප්‍රවීන් මේ ක්‍රීඩා පිටිය බැලුවාම ප්‍රවීන් ක්‍රීඩා පිටියේ බිමති කියන බෙදී යන පන්දු පහරවල් ටිකක් රකින්න අමාරුයි. ඒ නිසා ඔබ ක්‍රීඩා පිටියේ පන්දු යන අන්ත ක්‍රීඩා පිටියේ ජයග්‍රහණයන් පරාජයන් එක බැගින් ලබාගෙන මෑත කාලයේ හමුවීම් දෙක අපි බෙදා හදාගෙන තියෙනවා. හොඳයි මෙන්න ක්‍රීඩා පිටිය තුල එන්නේ ශාන් සංකල්පයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ වේගවත් පන්දු පහර ලකුණක් තියෙනවා ඉඳුවර පළවෙනි ලකුණ ඔබ ලබා ගත යුතුයි. ඔබේ වේගවත් ධාවන පතය ඔබ පෙන්විය යුතුමයි. එයයි පහර මම පුනා කිව්වේ එයයි පහර. මේ ක්‍රීඩා පිටිය තුල අද වමත් පිටිකරුවන්ගෙන් යන්නම ගහනවට වඩා මේ ක්‍රීඩා පිටිය තුල ඉන්න ගහලා ලබා ගන්න ලකුණු තමයි ධනුෂ්ක කුමාර ලකුණු. ඔබ මොලකාරයෙක් ඔබ හැඩකාරයෙක් එල්ල ක්‍රීඩාවේ දශක එකහමාරකට දෙකකට ආසන්න කාලයක් ඔබ සටන් නැදුණු ක්‍රීඩකයෙක්. ඒ නිසා මේ ක්‍රීඩා පිටිය හොඳින් තේරුම් ගන්න. ධනුෂ්ක කුමාර කියන්නේ එල්ල ක්‍රීඩා තැනක ඕනම ක්‍රීඩා පිටියක ඒ ක්‍රීඩා පිටියට හා සමානව සැකසලා එල්ල ගහන්න පුළුවන් හැකියාවල් වලින් පරිපූර්ණ එල්ල ක්‍රීඩකයෙක්. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ වේගවත් පන්දු පහර ගුවනට වැඩි වෙන පන්දුවයට ක්‍රීඩකයෝ දෙන්නයි රාකිනවා. නිවැරදිව ධනුෂ්ක කුමාරගේ පන්දුව නිවැරදිව රංගම්මුල් එක්සත් පිළ රැක ගන්නවා. ක්‍රීඩා පිටියේ රංගම්මුල් එක්සත්ට වැඩි වාසියක් දිනාගෙන ඉෂාන් සංකල්පයි තවත් ප්‍රබල ප්‍රවේගකාරී පිටිහරඹයක් තියෙන අරුණට ආපු බොහොම හැඩකාරී දකුණත් කපා හරින්නෙක් මෙන්න ගහනවා ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පහර බිඳ වැටීම දක්වා දික් වෙනවා. ඉතින් ක්‍රීඩා පිටියේ තවත් බිඳ වැටීමක් එකතුවක් එක්ක අරුණ සැරසූ ප්‍රබල ප්‍රහාරකයෙක්. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල හැරෙන දේවින්දයි කෙටි පන්දු පහර මෙවරත් අතරමයි අතහරිනවා ධනුෂ්ක කුමාර හොඳයි මොලේ කල්පනා කරලා ඔබ තුනේ නැවතුණා. ක්‍රීඩකින් රැකගෙන පාස් වෙන්න අපි මිනිස්සුත් එක්ක ගමන් යන්න දොර විවර කරගන්නේ නැහැ. නමුත් ආකාශ කියන්නේ අපිට හරියන ගමනකට හැඩ වැඩ පෙන්නු හැඩතල ඇති ප්‍රබල දක්ෂයෙක්. මෙන්න ගහනවා ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පහර මෙත කලාපෙන් පන්දුව ගමන් කරනවා. ක්‍රීඩා පිටිය තුල ඉඳුවර වේගය වැඩි කරගෙන දෙවෙනි ලකුණ අරන් එනවා. ඉඳුවර එයයි විය යුත්තේ බිමට ගහන පන්දු පහරවල් අනිවාර්යෙන්ම ලකුණු වෙනවා. මම පුනා මේ සටනේ සැලසුම එයයි. අපි මේ සටනේ යන්නම ගහලා දිනා ගන්න බැරි නම් යන්නම ගහලා ප්‍රතිඵල ගන්න බැරි නම් ක්‍රීඩා පිටිය තුල ප්‍රතිඵල සෙවිය යුතුයි. හිමින් මේ ක්‍රීඩා පිටිය තුල තව 8ක් තව 10ක් හොයන්න. එතකොට තමයි අපිට වැඩි ගමනක් යා හැක්කේ. ඉතින් මේන්නේ දේවින්ද චාරුක පෙරේරා සේරසිංහ අනුස්මරණ එල්ල තරඟ මාලාව සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සැබෑ හැඩකාරී ගමනක් විවර කරා. එදා ගම්පහ ඒකාබද්ධ පිලත් එක්ක ගම්පහ චැලෙන්ජර්ස් එක්ක අවසන් මහා තරඟයට යන්න පෙර ආතුව තරඟෙදී 4ට 4ක් ගහලා ලකුණු 11ක් විදියට ලකුණු සටහන් පොත හදලා දුන්නා. හොඳයි මෙන්න
හැරෙනවා ක්‍රීඩා පිටිය තුල. දේවින්දගේ පහර මුහුණත් කලාපයෙන් ගමන් කරනවා ක්‍රීඩා පිටිය තුල. පන්දුව එකවර රැකගෙන දමා ගසනවා ක්‍රීඩා පිටියේ. නමුත් ධනුෂ්ක කුමාර වේගවත් වෙලා ක්‍රීඩා පිටිය තුල දෙවන කඩේම අල්ල ගන්නවා. කල්පිටියට ආපු වෙලාව තියුණු සටනක්, සටන්කාමී දිනයක්. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල. හැරෙන්නේ ආදරණීය ආකාශ් මස්සංකයි. ගහනවා ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පහර මෙත කලාපයෙන් පන්දුව ගමන් කරන මෙද පෙළ පන්දුව ආවරණය කරන ක්‍රීඩකයා පන්දුව නිවැරදිව රැකගනිද්දී ධනුෂ්ක ලක්ෂාන් සටන්කාමී ධාවනයක් මන් ඒ අතරින් ප්‍රධානයි. හොඳයි මෙන්න ආදරණීය දේවින්ද චාරුක පෙරේරා හැරෙනවා දකුණත් කලාපේ පහරට ගහනවා ක්‍රීඩා පිටියේ. හොඳ පහරක් ඉඳුවර වේගය වැඩි කරගත යුතු පහරක් ක්‍රීඩා පිටිය තුල පන්දුව රකින්න ඉඳුවරගේ වේගෙ මදිද. හොඳයි තවත් ලකුණක්. එයයි සැලසුම මේ ක්‍රීඩා පිටියේ. අපි යක්කඩුව යයමාලි තරඟේ නරඹලා පාඩමක් ඉගෙන ගත්තනම් ඉගෙන ගත යුතු පාඩමයයි. මැදවලල්ල පන්නා වැටෙන පහරට දකුණක් ලැබෙනවා. ඒ දේ හොඳින් මතක තියාගන්න. අපි අද ධාවකයෝ 6 දෙනෙක් එක්කයි කල්පිටියට එන්නේ. අපි අවුරුදු දෙකමාරක් දිව ධාවකයෝ 3 දෙනෙක් එක්කයි. නමුත් අද අපි ධාවකයෝ 6 දෙනෙක් එක්කයි මේ සරණට ඇවිල්ලා තියෙන්නේ. තවත් එල්ලේ ක්‍රීඩාවේ කොළඹතොට එල්ලේ ක්‍රීඩාවේ හැඩකාරී ගමනකට දොර විවර කරගත්ත ක්‍රීඩකයා ගහනවා වේගවත් පහර. තවත් ලකුණක් ධනුෂ්ක. තවත් ලකුණක්. සැබවින්ම මම දැක්කේ ඒකයි. මේ ක්‍රීඩා පිටියේ සටන්කාමී ගමනකට යනවනම් සැලසුම එයයි. සැලසුම දියත් කරනවනම් සැලසුම එයයි. තවත් ප්‍රබල සටනක්, ප්‍රබල පහරක් ආකාශ් මස්සංක අද දෙවන මතාවට තොට්ලං අරුණ වැළඳ ගන්නවා. මින් පෙර ආතුව අපි ගෙනාවා වෙන්නප්පෝ ශ්‍රීමත් ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩා පිටියට. එදා අයියයි මල්ලි ඇවිල්ලා අපිට ප්‍රතිඵල දුන්නා. අදත් එහෙමයි. අදත් ප්‍රබල පහරක්. දේවින්ද මෙතනින් සටන ආරම්භ කරන්න. මෙතනින් තමන්ගේ සටන්කාමී පියවර ආරම්භ කරන්න. එයයි ඔබ කල කොච්චර අමාරු වුණත්, කොච්චර අපහසු වුණත් සැලසුම් දියත් කළ යුතුයි. මෙන්න දේවින්ද චාරුක පෙරේරාගේ වේගවත් පහර. කලබලයක් නෑ ධනුෂ්ක. දැන් නම් ලකුණක්ද ලකුණක්ද? ලකුණයි. සටන්කාමී තරඟයක්, සටන්කාමී ලකුණක්. ධනුෂ්ක කුමාර දේවින්ද චාරුක පෙරේරා සටන්කාමී ආරම්භයක් අද අරුණට ලබා දී තියෙනවා. එයයි විය යුත්තේ. එක්කෙනෙක්ට බැරි නම් තව එක්කෙනෙක් තමන්ගේ නිවැරදි ගමන, නිවැරදි සටන අද දියත් කළ යුතුයි. මොකද ප්‍රතිශානක කොළඹගේ එල්ල තරඟ මාලාවේ පළවෙනි තරඟේ පළවෙනි අදියර අපි තුෂිරාවත්ත රශ්මිත් එක්ක වෙන්නප්පෝ ශ්‍රීමත් ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩා පිටිය උත්තර කියලා. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල ආකාශ්ගේ ප්‍රබල පහර. ක්‍රීඩා පිටිය තුල තරණය කරනවද? තරණය කරනවා. ප්‍රබල පහරක් යනවා ක්‍රීඩා පිටිය තුලින් ඔබටම හැඩකාරී ගමනක්, හැඩකාරී පහරක්. ආකාශ් මස්සංක අද ආවට පාඩුවක් නැහැ බව ගයාන් නිමන්ත පෙන්වා දී තිබෙනවා. තව යමු මම මුලිනුත් කිව්වේ ඒකයි. ගහලා බලන්න. වැරදුණු තැන හදාගන්න. වැරදුණු තැන හදාගත්තාම ජයග්‍රහණය එනවා නොඅනුමානයි. නමුත් රංගම්මුල් එක්සත් කියන්නේ ප්‍රබල පිටක්. අපි 20ක් ගැහුවා තැන උන් 21ක් ගැහුවා. අපි 16ක් ගැහුවා තැන උන් 17ක් ගැහුවා. ඒ තරම් ප්‍රබල පිටක්. රයන් රසාංග, ඒ වගේම කැලුම් මාරසිංහ, එල්ලේ ක්‍රීඩාවේ හසන් මස්සංග, ඒ වගේම දුෂ්මන්ත පෙරේරා, තුෂාර රතුගම බිහි කරපු ප්‍රබල පිටක්. හොඳයි. ක්‍රීඩා පිටිය තුල එන්නේ ආදරණීය දේවින්ද චාරුක පෙරේරා. තවත් හැඩකාරී රමණීය දකුණත් ප්‍රහාරකයා මෙන්න ගහනවා ක්‍රීඩා පිටියේ මුහුණත් කලාපේ පහර. ප්‍රවීන් සිහිලල්. ඉතින් සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ චාමර දුෂ්යන්ත සේරසිංහගේ අනුස්මරණ එල්ල තරඟ මාලාව ගයාන් නිමන්තත් තිසරපපත් හෙට්ටිආරච්චි ඇතුළු තොටළඟ අරුණ පිළ සංවිධානය කරපු හොඳින් පහර දෙන්න. ඔබ වේගවත් පහරකට යනවනම් සුදුසු පහර මෙයයි කියලා පෙන්වන්න. මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ කපා හරින පහර. මෙවර ක්‍රීඩා පිටිය තුල වැඩි ප්‍රතිඵල නැහැ. ක්‍රීඩා පිටියේ බිඳ වැටෙන පහරක්. ඉතින් සමතතාවල් දෙකක් එද්දී ආකාශ් ඔබ සමහර වෙලාවට කල්පනා කරන්න තිබුණා මේ ක්‍රීඩා පිටියේ ඔබ යා යුත්තේ කොතෙන්ටද? ඔබේ පහර දියත් යුත්තේ කොතෙන්ටද? ඉතින් ගයාන් නිමන්ත අද සැලසුම් සහගත දිනයක්. මම හැමදාමත් කියන්නේ ගයාන් නිමන්ත කියන්නේ 2018 ජාතික එල්ලේ ශූරතා තරඟ මාලාවේ 3 වෙනි ස්ථානයේ දිනා ගන්න අපිට සටන්කාමී ගමනක්. අද අත්හැරුණු තරඟය, ඈතට ගිය තරඟය අද ගෙනල්ලා දුන්න ළඟටම. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පහර මෙත කලාපෙන් යනවා ආකාශ්. කලබලයක් නැහැ ක්‍රීඩා පිටිය තුල. කල්ගිරියව්වේ හැඩවැඩ පා අපිට ශක්තියක් ලබා දෙන ක්‍රීඩකයෙක් අපි දැක්කේ පීඩී නුවන් සම්පතුයි. හොඳයි මෙන්න
හැරෙනවා ක්‍රීඩා පිටිය තුල හැරෙන්නේ පීඩින්1 සම්පත්ගේ කපා හරින පන්දු පාර ක්‍රීඩා පිටිය තුල රකින්න. හොඳයි පන්දුව නිවැරදිව රකින්නවා. නිවැරදිව ලසන්ත අභියෝග හම්බෙලා අභියෝග නිම වෙන දිනයක් නෑ. අද නිව වුණාම හෙට හම්බෙන්නෙත් අභියෝගයි. මම මයුරට පෞද්ගලිකව කතා කරලා කිව්වා අරුණ කියන්නේ ඔබට යා හැකි දීර්ඝ ඉතිහාස අනාගතයක් පෙන්නන ඔබේ අරුණ හැඩකාරීත්වය නැත්නම් ඔබේ දක්ෂතා පෙන්විය හැකි හොඳම තැන හොඳම තෝතැන්න තොටලඟ අරුණයි. හොඳයි මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටිය තුල හැරෙන්නේ මයුර ලසන්තයි. මෙන්න කෙටි පන්දු පහර වේගවත් පන්දු පහර මැද කලාපෙන් පන්දුව ගමන් කරනවා ඉඳුවර කලබලයක් නැහැ පන්දුව තාම රැක්කේ නැහැ. ලකුණක් එන හැටයක් පෙන්නුම් කරනවා ක්‍රීඩා පිටිය තුල ලකුණයි මයුර ලසන්ත සැලසුම් සහගත පහරක් සැලසුම් සහගත ලකුණක් තොටලඟ අරුණට ගෙනත් දෙනවා. ධනුෂ්ක කුමාර අද දුවනවා නම් නියම දිනයක් මට හිතුනේ එහෙමයි. අද පළවෙනි තරඟය යක්කඩුව ශ්‍රී වීරගාමිණී හේනමුල්ල ජයමාලි තරඟය මම දැක්ක දාවකේන්ට හොඳ තෝතැන්නක් දෙන තරඟයක්. ඒ වගේම ඉද්දගොඩැල්ල රණහංස ක්‍රීඩා පිටියත් මේ වගේම ක්‍රීඩා පිටියක් ප්‍රබල ලකුණක් මයුර ලසන්ත ලකුණු ගහද්දි මම බොහොම ආසාවෙන් කතා කරනවා. ඉතින් මයුර තව ගමනක් තියෙනවා. රංගම්මුල්ල කියන්නේ 7ක් මදි කණ්ඩායමක්. සමහර වෙලාවට 15කුත් මදි විය හැකි කණ්ඩායමක්. ඒ නිසා ඉලක්කය මෙතකයි කියලා ඉලක්ක අදා ගන්න බෑ. ඒ නිසාක් ලබා දෙමු. මෙන්න ආදරණීය දේවිත චාරුක පෙරේරා මූණත් කලාපයට ගිය පන්දුව යට ක්‍රීඩකයෙක් නැහැ. ප්‍රවීන් ලකුණක්ද හොඳයි මෙන්න නවතිනවා. කමක් නැහැ මයුර කමක් නැහැ. හොඳයි මෙන්න එන්නේ මයුර ලසන්තයි තවත් එල්ලේ ක්‍රීඩාවේ මම දැක්ක දක්ෂයෙක් අභියෝග ජයගත්ත දක්ෂයෙක් අභියෝග හමුවේ නොසැලී ශක්තිවන්තව මුහුණ දුන්නු දක්ෂයෙක් මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පාර මෙවර නම් වැඩි ප්‍රතිඵල නැහැ. ඉතින් මයුර නවතින තැන නාමල් සුරංග ඔබට අවස්ථාව තියෙනවා. නීය තරගමාලාවකයි තොටලඟ අරුණ සිටින්නේ. දේවින්ද චාරුක කැඳව ගන්නවා ක්‍රීඩා පිටිය තුලට එල්ල කරනවා සාර්ථකයි පන්දු පහර හොඳ පන්දු රැකීමක් ඒ අතරමාරයේ තුල ඉතාමත්ම අනපේක්ෂිත දැවී යාමක් ක්‍රීඩාත්මක කුසලානයක් සමගින් අභියෝග රැසක් බාර දුන්නු තරගමාලාවක් වශයෙන් ක්‍රීඩා පිටිය තුල මේ දැවැන්ත තරගමාලාව සඳහන් කරන්නට පුළුවන්. කැඳව ගන්නවා සොනික් වේගවත්ම දාවාදිකය එල්ල ක්‍රීඩාවේ මේ වකවානුවේ සිටින ඉදුවර මල්ෂාන් වයි කැඳවන්නේ එල්ල කරනවා ඉදුවර මල්ෂාන්ගේ පන්දු පහරත් උඩුගුවනට මා කිසිම විදක සනාත කරන්නේ ඒ පන්දු පහරවල් ක්‍රීඩා පිටිය තුල පිටපිටවසේදී යකඩ සපත්තුව ජාතික සූරංගම් මුල්ල සමගින් මුණ ගැසී තිබෙන මොහොතක එල්ලේ කිං එල්ල රජු වෙනවා ක්‍රීඩා පිටිය තුලට මෙන්න එල්ල කරන පන්දු පහර කෙලිම මයුර ලසන්තගේ දැවියම් 3ක් මේ වන පිට වාර්තා වෙන විට ක්‍රීඩා පිටියේ මම ආරාධනා කරනවා සමින්ද සදරුවන් ඔබට ක්‍රීඩා පිටිය තුල මේ වන විට පන්දුව ලබා ගන්නකොට සාර්ථක ක්‍රීඩකයා මෙන්න අනතුරුනේ සාර්ථක තරගමාලාවක ඉදිරියට යන නම් දේවින්ද චාරුකයි පන්දු බාර කරන්න එවර සාර්ථක පන්දු බාර දෙවන කඩේමට යන්න හැකියාව තිබෙනවා නුවන් නතරවන්නට හැකියාව තිබුණා නතරවන්නට ඕනේ තුන්වන කඩේ තුල පන්දු ලැබෙනවා එවර සාර්ථක පන්දු බාර කිරීමක් රංගමුල්ල ඒක්සත් කණ්ඩායම චාමරඩි සේර්සිංහ තරගමාලාවේ ප්‍රබලතම කොළඹ ඒකාබද්ධ කොළඹ ලවස් කණ්ඩායමේ ප්‍රබලතම වමත් පිටිකරුවා දින තුල ආරුණ්‍ය සතුව සිටින වේගවත් පිටිකරුවා කෙටි පන්දු පාර ධනුෂ්ක
කුමාර නතරවන්න හැකියාව නැහැ වේගත් වෙන්න ලකුණක් තිබෙනවා පන්දු මීකතයි එවර රකින්න හැකියාව නැහැ මේ වරදින්නේ වයඹ පුරවැසියේ සිටින ප්‍රබලත කණ්ඩායම රංගමුල් එක්සත් වරදිනකොට ධනුෂ්ක කුමාර තවමත් වයසට නොවන ක්‍රීඩකයා හැකියාවට රැකියාව යුද හමුදා කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයා මටකුලිය සාන්ත මරියාවෙන් එල්ල ක්‍රීඩාව ආධාරමින් වර්තමානයේ තවමත් තොටලංග අරුණයට හයියක් වෙන ක්‍රීඩකයා අරුණ හර්ෂණගෙන් පස්සේ තොටලංග අරුණයට හයියක් වෙමින් ධනුෂ්ක කුමාරගේ ප්‍රබලතම ධාවන රේඛාව අඩු තප්පර ගානකින් උණුපිටිය බණ්ඩාරනායක පිටිය තුල තමන්ගේ ධාවන රේඛාව එක් කරනකොට මිරංග සිල්වායි කැදවා ගන්නට කවුරුද ප්‍රබල ක්‍රීඩකයා කවිෂ මිරංග සිල්වා තමන්ගේ සුපුරුදු පිට සුලගේ වේගය සමග මේ පිටිය තුල ක්‍රියාත්මක කරන්න හැමදාම තමන්ගේ ලෙග් සයිඩ් කලාපේ වර්ණවත් කරන ක්‍රීඩකයා අද්දිනේ තුල සුලගේ වේගය බලන්න පිටිය තුල හැරෙනකොට ඔෆ්සයිඩ් කලාප විසිට දේවින්ද චාරුක මෑනවීන් පන්දු බාර කරන ප්‍රථම කඩීම තුලින් පන්දුව මෑනවීන් රැක ගන්නවා. එවර ආකාශ් මත්සංක සිල්වට ප්‍රථම කඩීම තමන්ගේ සුපුරුදු පිට මේ පිටිය තුල ඒක කරන්න හැකියාව තිබෙන ක්‍රීඩකයා මහේෂ් කුමාරය හැරෙන්නේ තමන්ගේ කලාපෙසට වේගවත් යටි පන්දු බාරේ රකින්න හැකියාව නැහැ ධනුෂ්ක කුමාර දෙවන කඩීමට යන්න හැකියාව තිබෙනවා. එවර තුන්වන කඩීමට තමන්ගේ ධාවන රේඛාව එක් කරනකොට වේගවත් තාවකයා ධනුෂ්ක කුමාරයි එවර ධාවන රේඛාව තුල ඇඟ දවටනවා අකිල ශ්‍රීමන්ත සාර්ථක ධාවන රේඛාවක් එක් කරත් ධාවන රේඛාව තුලින් ලකුණක් කරන්න හැකියාව නැහැ. වත්මනේ ප්‍රබලතම පිටිකරෝයි දවා ගන්නේ මහේෂ් කුමාරවයි එවර සාර්ථක දවා ගැනීමක් රංගමුල් එක්සත් සිදු කරනකොට තොටලංග අරුණ කණ්ඩායමට පාදුවක් සිදු වෙනවා. ඉනිමක තරඟ මාලාව තුල තවමත් රැඳී සිටමින් ගහන්න තිබෙන හැකියාව තිබුණත් මහේෂ් කුමාරට වාසනාව ලබා දෙන්නේ නැති පාවාරු තුලින් එවරකයා පසිදු මල්ෂාන් සාර්ථක පන්දුවක් බාර කරන්න දේවින්ද චාරුකගෙන් ඔබ සුපුරුදු පන්දුව ලබා ගත්තොත් මේ පිටි තුල සුලගේ වේගය සමග සොයන්නට හැකියාව තිබෙනවා. එවර කෙටි පන්දු පාර ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. ඉදුවර මල්කණ්ඩායම වැළඳගත් ක්‍රීඩකයා සාර්ථක ලෙස තරගමාලාවල් කීපයකට තමන්ගේ දායකත්වය ලබා දුන් ක්‍රීඩකයා අද දිනේ තමන්ගේ සුපුරුදු පිට පසිදු මල්ෂාන් සමග මේ පිටිය තුල ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා නම් සාර්ථක තරගමාලාවක් කැඩිට අරුණ කණ්ඩායම ඉදිරියට ගෙනියන්නට රංගමුල් එක්සත් එරෙහිව වැඩි ලකුණු සංඛ්‍යාව නිර්මාණය කරන්න ඕනේ. නුවන් බුද්ධිකයි හැරෙන්නේ තමන්ගේ කෙටි පන්දු කලාපයේ දෙස කිසිදු ක්‍රීඩකයෙකු නෑ රකින්නට පන්දුව මීකතයි. නුවන් බුද්ධිකයි මේ ක්‍රියාත්මක වන්නේ තමන්ගේ අත්දැකීම් බහුල ක්‍රීඩා විලාසය පෙන්නනවා. කල්පිටිය සෙමුතු ක්‍රීඩා පිටියෙන් නිවතට පන්දු ඇදී යනකොට කිසිදු ක්‍රීඩකයෙක් රකින්න හැකියාව නැහැ. එවර ලකුණක් ලබා ගන්නවා අරුණ කණ්ඩායමේ ලකුණු මල්ල තුලට. සාර්ථක තරගමාලාවක කවිෂ මිරංග සිල්වා ඔබට තවමත් පිටිය තුල වැඩි වක්කීමක් තිබෙනවා. අවසන් පෙළ පිටිකරුවන් අතරට වැඩි ලකුණු සංඛ්‍යාවක් ගෙනෙන්න නම් මැද පෙළ හැමදාමත් ක්‍රීඩකයන් 10 දිනක දැවි ගොස් ක්‍රීඩකයෙක් කැඳවනකොට අවස්ථාවේ හැමදාමත් ලකුණු එක් කරන ක්‍රීඩකයා කවිෂ මිරංග සිල්වයි නැවතත් කැඳවා ගන්නේ ප්‍රබලතම පිටිකරුවන්ගේ බලාපොරොත්තුව අපගේ නායකතුමා නැමැති වුණත් පිටිය තුල සාර්ථක තරගමාලාවකට පෙර නිමිති වේගවත් ආවකයා පීඩිනුවන් වේගින් යන්න පන්දුව තවමත් නැහැ පිටිය තුල සෙමෙන්නෙන්න කඩේම තුලින් පන්දුව අතහැරනවා රංගමුල් එක්සත් කණ්ඩායමට. එවර සාර්ථකයි තොටලංග අරුණ කණ්ඩායමේ ප්‍රබලතම ලකුණු මල්ල හිස්තැන් පුරවමින් ගහන අත්දැකීම් ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න ක්‍රීඩකයා කවිෂ මිරංග සිල්වා අරුණ හර්ෂණගෙන් පස්සේ තොටලංග අරුණ කණ්ඩායමට මහගු මේවරක් ඉටු කරන ප්‍රබලතම දකුණත් පිටිකරුවා කවිෂ මිරංග සිල්වා කිව්වොත් නිවැරදි. පිටිය තුල ප්‍රේක්ෂකයන්ගේ මනදොල පිනවන පිටිකරුවා හැටියට කවිෂ මිරංගුවෙන් පන්දුව චාමරඩී සේර්සිංහ තරගමාලාවේ ප්‍රබලතම පිටිකරුවෙක් හැටියට තමන්ගේ ලකුණු මල්ල ක්‍රමක්‍රමෙන් තර කරනකොට අද දිනේ ප්‍රබල බලාපොරොත්තුව පසිදු මල්ෂාන්ගෙන් එක් ලකුණක් ලැබෙනවා නම් මේ පිටිය තුල ප්‍රබල හයියක් වෙනවා තොටලංග අරුණ කණ්ඩායමේ ලකුණු මල්ල සාර්ථක ලෙස තරගය තුලට යන්නට හැකියාව තිබෙනවා. දේවින්ද චාරුකගෙන් සාර්ථක පන්දුවක් ලබා ගන්නකොට කෙටි පන්දු පාර එවර නිසි අයුරින් පිට දවටා ගන්න හැකියාව නැහැ. සුලගේ වේගයේ සමග හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්න තමන්ගේ පිට ක්‍රියාත්මක කරන්නට ඉන්දුවර මල්ෂානුයි ධාවන රේඛාව තුල වේගවත් පිටිකරුවා ගෑන් නිමන්ත සාර්ථක පන්දු පාරක් රකින්නට හැකියාව නැහැ. එවර ප්‍රබල ලකුණක් ලබා ගන්නවා ගෑන් නිමන්ත තමන්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයා හැටියට තමන් පිටිය තුල හිස්තන් බලමින් පිටියේ ඈතින් ඈතට ගහනකොට රංගමුල් එක්සත් කණ්ඩායමට එවර රකින්න හැකියාව නැහැ. ප්‍රබල ඉනිමක් මේ පිටිය තුල
දියත් කරන්න පුළුවන් හැකියාව තිබෙන ක්‍රීඩකයා කවිෂ මීරංග. දැන් ඔබට අනගිසායක් එක් කරන ක්‍රීඩකයා ගායන් නිමන්තකවයි කැඳවාගෙන තිබෙන්නේ යට කවතුරට. කවිෂ මීරංග ඔබ ඒකාන්තයකින් ඔහු සමග ඉනිමක් දියත් කරන්න වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ප්‍රබල ක්‍රීඩකයා. සාර්ථක පන්දුවක් ක්‍රියාත්මක වෙනකොට දේවින්ද චාරුකගෙන් ලැබෙන පන්දුවට එවර කෙටි පන්දු පාර රකින්න හැකියාව නැහැ. වේගෙන් යන්න පන්දුව රකින්න හැකියාව නැහැ. පිටිනුවන් සම්පත් නතරවන්නට හැකියාව තිබුණත් එවර තුන්වන කඩේමට සීමා වෙනවා. තුන්වන කඩේමට සීමා වෙනවා. කවිෂ මීරංගව ආරක්ෂා කරගන්න ධාවන රේඛාවක් තිබෙනවා. දිනේ තුල ධාවන රටාවක නිරත වෙන්න පුළුවන් ප්‍රබල ක්‍රීඩකයන් සිටින මොහොතක කැදවා ගන්නේ ප්‍රබලයවයි. ඒ තමයි ගායන් නිමන්තවයි. අදිනේ දිනේ නායකයා තිසර ප්‍රභා තෙට්ටිආරච්චි නැමැති මොහොතේ තමන්ගේ කණ්ඩායම තමන්ගේ උරුමත තබාගෙන ප්‍රබල තරගමාලාවක ඉදිරියට යන්නට මහඟු වේසක් දරන ක්‍රීඩකයා මේ තරගමාලාවට සියලුම ක්‍රීඩකයන් නියමිත වේලාවට කැඳවාගෙන ආපු ප්‍රබල ක්‍රීඩකයා ගායන් නිමන්තවයි කැඳවා ගන්නට කවිතුරට කැඳවා ගන්නවා. ප්‍රබල ගායන් නිමන්ත සාර්ථක පන්දුවක් පාර කරනකොට එවර දවටා ගන්න හැකියාව නැහැ. ප්‍රථම කඩේමට සීමා වෙනවා. ඉන්දුවර මල්සාන් සහය දාවකයා හැටියට දිනේ තමන්ගේ දායකත්වය ලබා දෙමින් තමන්ගේ දෙපා වාරුව මෑණවින් අසුරන ක්‍රීඩකයා ඉන්දුවර මල්සාන් වෙනත ඔබ තමන්ගේ සුපුරුදු පිට නාමල් කුරේරාගේ තරගමාලාව තුල ක්‍රියාත්මක කරා. සහනගම ගැමුණු පිටිය තුල මෙවැනි තරගමාලාවල ඔබ වැඩි ලකුණු සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයා හැරමින් ගහනකොට කෙටි පන්දු පාරේ වර රකින්නට හැකියාව නැහැ. වර වේගවත් දාවකයා ධනුෂ්ක කුමාර වේගෙන් යන්න ලකුණක් කරන්න හැකියාව තිබුණා. තුන්වන කඩේම තුල නතරවන්නට ධනුෂ්ක කුමාර සමත් වෙනවා. සාර්ථක තරගමාලාවක වේගවත් දාවකයා එවර ඇඟ දවටනකොට ධාවන රේඛාව තුලින් කවිෂ මීරංග සිල්වා දැවියන මොහොතක මා නැවතත් මයික්‍රොෆෝනය ලබා දෙන්නට මෙතෙන් පටන් නාමල් සුරංගඩයි ආරාධනා කර සිටින්නේ මෙම ස්ථානයේ සාර්ථක නිවේදකයා හැටියට වත්මනේ තොටලං අරුණේ සමග යන ගමනේ ප්‍රබල නිවේදකයාට මා මයික්‍රොෆෝනේ බාර කරනවා. මේ තමයි නාමල් සුරංග. ස්තුතියි. අවසන් පිතිකරුවන් තිදෙනා බවට දැන් පරිවර්තනය වී තිබෙන බව ක්‍රීඩා පිටියේ කල්පිටි සටන රන් කුසලාන 7 වන අධීර දමන්ත කුසලානයක් කරන ගයන් නිමත් කැඳවනවා. අපි මතකයේ ගම නවලෝක ක්‍රීඩා පිටිය තුල අවසන් වන පෙරදී ජාතික සූරතා තරගමාලාවේ 3 වන ස්ථානයේ තොරලං අරුණ අත්පත් කර ගන්නට ඉවහල්ුණු පිත්ත බවට පරිවර්තනය වුණේ ඔබයි. ඒ පිත්ත අද ක්‍රියාත්මක වෙනවා නම් අද බොහොම වටිනා මෙන්න එල්ල කරනවා. සාර්ථකයි. උඩු ගුවනේ රැක ගන්නට හැකියාවක් නැහැ. යලිත් ගයන් නිමත් ක්‍රියාත්මකයි. තරගයේ අද ක්‍රීඩා පිටිය තුල තිසර ප්‍රභා තෙට්ටිආරච්චි නැති වුණු කල ක්‍රීඩා පිටියේ කණ්ඩායමේ බාරදූර වගකීම අරගෙන ක්‍රීඩා පිටිය තුලට එන්නේ මේ ප්‍රබල ක්‍රීඩා පිටිය තුල මේ ප්‍රබල ක්‍රීඩකයා කොළඹට කම්පියුටරය කියලා අපි කියන්නේ. කොළඹට කම්පියුටරය අද තමන්ගේ වගේ වටිනාකම ක්‍රීඩා පිටිය තුල පෙන්වන්නේ. මොකද මේ පිටිය අද ගහන්නේ නැති පන්දු පහරබල් වෙන කොහෙවත් ගහලා වැඩක් නැහැ ගයන්. ඒක නිසා ක්‍රීඩා පිටිය තුල ඒ ගහන පන්දු පහරවල් අද වැඩක් නැහැ. ඒක නිසා අවශ්‍ය මොහොතක ඉහළට අවශ්‍ය ක්‍රීඩා පිටියේ බිමින් එන පන්දු පහරත් රකින්න අපහසු පිටියක් තුල ඉන්නේ. ඒ නිසා ඔබ එල්ල කරන්න කවේට ලබා දෙන පන්දුවට හොඳයි පන්දු පහර කපා හරිනවා. එය උඩ පන්දුවක් වශයෙන් නැදී යන්නේ ක්‍රීඩා පිටිය තුල රැක ගන්නවා. ක්‍රීඩා පිටිය රංගම්මුල් එක්සත් ප්‍රතිමල්ලබයන් වශයෙන් අද මේ ක්‍රීඩා පිටිය තුල අපට හමු වී තිබෙනවා. ජාතික සූර කණ්ඩායම් ක්‍රීඩා පිටිය තුලට එකතු වද්දී ඒහා සබදියව එකතු කරන්නේ ජයමාලිය සමගින් මහභාග්‍ය ශාන්ත ජූටුයි. එහෙමනම් දැන් ක්‍රීඩා පිටිය තුල අවසන් පෙරට අපි ඇවිල්ලා ඉන්නවා ක්‍රීඩා පිටියේ. අවසන් දෙදෙනා බවට පත් වෙලා නුවන්. දැන් ඔබෙන් තවත් එක ලකුණක් අවශ්‍ය මොහොතකයි අප සිටින්නේ ක්‍රීඩා පිටිය තුල. DD live සමදාමත් අද ක්‍රීඩා පිටිය තුල බොහොම ජනප්‍රියම සජීවීකරණ ආයතනයක් කොබෝග නාලක අපේ හාමුදුරුව අපට ආශිර්වාද කළා තොටලංග අරුණ හර්ෂණට. මෙන්න එල්ල කරනවා හොඳයි පන්දු පහර ක්‍රීඩා පිටිය කපා හරිනවා. තවත් දබියාමක් අත්පත් වෙන බා ක්‍රීඩා පිටිය තුල. දැන් ඉන්නේ අවසන් පිතිකරුවයි සිටින්නේ ක්‍රීඩා පිටිය තුල. ඒ අවසන් පිතිකරුවාටයි මේ දාසෙන් ඉවතට ගහුවා වගේ අදත් ක්‍රීඩා පිටිය තුල එදා සුගතදාසෙන් ඉවතට ලකුණු දෙකක් ගැහුවා වගේ අදත් ගහන්න ක්‍රීඩා පිටියේ එකක් ඉවතට අදත් එක ලකුණක් ලබා දෙන්න. එතකොට අපේ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවට ඇවිල්ලා ඉවරයි. මෙන්න පන්දුව හුලකට ගලාගෙන යනවා ක්‍රීඩා පිටිය තුලට. බර නැති පන්දුව සුලකට හසු වුණාට පස්සේ ඒ සුලන් රැලි අතරින් පන්දුව ක්‍රීඩා පිටියේ පිටේ කොනක බැදී ඇදී යද්දී ක්‍රීඩකීන් 16 දෙනාම තොරලංග අරුණේ මේ මේ වටන කියන තරඟමාලාවත් එක්ක අදිනේ නවනිලඳු කට්ටලයක් එකතු කිරීම වෙනුවෙන් ආදරණීය
රසික දිනේෂ් මගේ ආදරණීය මිත්‍රයා බොහෝදුරට වෙන්නපු ආසනයේ තමන්ගේ උපන් ගම්පුරවරේ කණ්ඩායමකට වර්තමානයේ ඔහු බොහෝදුරට පුත්තලම් ප්‍රදේශය තුල තමන්ගේ ජීවිකාව ගත කරත් තමන්ගේ උපම් පුරවරය වෙතිබුණේ අදත් 14යි පිටියේ වෙනස් වුණත් ලංකාවේ කොයි පිටියෙත් තමන්ගේ වීරත්වය කියා පාන්නට පුළුවන් විරෝචමාන කරන්න පුළුවන් සැබෑ හැඩකාරී පහරකින් අතර මේ ආදරණීය ප්‍රේක්ෂකීනේ ගෙවි ගිය වසරේ එහෙම නැත්නම් 2000 වර්තමාන ලාංකික එල්ලේපිටියේ ආරක්ෂක සේවා එල්ලේ ශූරයාට හිමි සම්මානයෙන් පිදුණු ලද ඉසංක ලක්මාලුයි කියන එක එල්ලේ දැකපු එල්ලේ බලපු හැමෝම දන්න කතාවක් හැටියට කියද්දි මෙන්න ඉසංක ලක්මාල් වැරෙන් ගහන පාරයි මෙන්න පිටියේ රැක ගැනීමකට ඉසංක ලක්මාල් මීට වඩා වේගෙන් ගහන්න තිබුණා නැත්නම් තුන් කාලට වැටෙන්නට ගහන්න තිබුණා කියන එකයි මම විශ්වාස කරන්න හැබැයි එවර වාසියේ ප්‍රතිඵලය ඉසංක ලක්මාල්ගේ දබා ගැනීම පළමු පහර තුලම ප්‍රබල තොටලඟ අරුණ පන්දු රකින්නන් පිටිය තුල සමත්කම් දක්වනවා දක්ෂ අන්දමින් පන්දු රැක ගන්නට කරපු ගාල් ශූරයෝ කිරුළ දිනා දීමේදී බද්දේකම මාකුරු ගොඩ පිටිය හැඩ කරපු ඔබ අද මේ ආදරණීය කල්පිටිය අර්ධද්වීපයේ හිටගෙන මෙසමුතු පිටිය තුල එවික්‍රමාන්විත ගමන යා යුතු මොහොතකයි මෙන්න සිතුම් කාවින්ද තරංගය අල්ලාගෙන ගහ යුතු මොහොතක මෙන්න සිතුම්ගේ පාරයි එවර තුඩුගොන්ට වැඩි රකින්නට බෑ මෙන්න පළමු ලකුණ පිටියේ සිතුම් කාවින්දගේ නමට ආදරණීය බාලසූරියගේ දාවන දෙපයේ ශක්තියත් එක්ක පිටිය තුල සිතුම් කාවින්ද පිටිය තුල රැගෙන එනවා මේක තමයි උරංගමුල එක්සත් කලබල වන්නට එපා පිටියේ ගන්න තීරණ නිවැරදිව ගන්නවා නම් මේ පිටිය තුල 14ක් සොයාම එතරම් මසිරු ඉලක්කයක් නෙමෙයි හැබැයි හොඳින් මතක තබා ගන්න අපේ ප්‍රතිවාදියා එදා මෙදා තුල ලාංකියෙල්ලේ වංච කතාවේ 7 වතාවක් ජාතික මහක්ඩවල් තුල නියෝජනය කරලා 4 වතාවක් ජයග්‍රහණය කරලා ටික ශූරතාවය අගෝස්තු 11 හුණු පිටියේදී අඩි 17මාරයි දැන් 30ක් සොයන්නටයි මෙන සුබසිංහ ගහන පාරයි ජයකොඩි වේගෙන් මෙන ජයකොඩි දැන් ඉන්න ජයකොඩි ඉන්න ජයකොඩ්ට මං අද කියන කතාවක් ජයකොඩි කියන්නේ ලංකාවේ එල්ලේපිටියේ දැනෙන්න දුවන දාවකෙක් හැබැයි කල්පනාකාරීව යන්න මොකද ඔබ එදා ගාලු ශූරයෝ තරඟබිමේ ඔබ දුවපු දිවිලි රකපු රැකිලි ඒත් එක්ක එල්ලේපිටියේ රජකම් කරන සබෑ හැඩකාරයා මෙන්න පිටියේ ඉදී සිතුම් කාවින්ද මෙන්න පිටියේ ඉත්තන්ට මෙන්න දෙකට බැරිය මෙන්න දෙවන ලකුණට වේගය වැඩි කරමින් පාල සූර්ය කලබල නෑ පිටිය තුල මෙන්න සිතුම් කාවින්ද පිටිය පුරා කල්පනාකාරීව තමන්ගේ පිටිකර රටාව සැබවින්ම දියත් කරද්දී ආදරණීය ජයකොඩි ඔබ මාත් එක්ක තරහ වෙන්නට එපා මගේ හදවතේ හැමදාම තියෙන කතාවක් ගාලු ශූරයා ජයකොඩි වෙද්දී ජයකොඩිට ගේමට ඇටැක් එකකට හිටියානම් ඒ තරඟ මාලාව පුරාටම මම දැක්කේ සිතුම් කාවින්දයි ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ලෙක්සයිට් කලාපේ ඉන්න මද පසුපසට ඉන්න අරුණ කීඩකින්ට පන්දුව නිවි සනසිල්ල පිටිය රකින්න ඉඩකඩ වෙන් කරලා දෙන්න මොකද එල්ලේ පිටියේ අරුණ රංගමුල්ල කියන්නේ එදා මෙදා තුර වසර ගණනාවක් පුරා එකිනෙකාට හමු වෙනවා එල්ලේ පිටියේ සටන්කාමීම කණ්ඩායම් දෙකක් ලාංකික එල්ලේ පිටියේ වැඩිම නරඹන්න සංඛ්‍යාවක් එකතු වෙන කණ්ඩායම් දෙකක් ලාංකික එල්ලේ පිටියේ වසර ගණනාවක් පුරා අපි එක දකපු කතාවක් ඒ තරඟ සැබවින්ම සටන්කාමීයක් නෑ නිසා මේ කණ්ඩායම් දෙකට තමන්ගේ සුපුරුදු රිද්මය තුල සුපුරුදු දස්කම් එක්ක තරඟ කරන්න ඊට ප්‍රස්තාව වෙන් කරනවා නම් මෙන්න එනවා රොමේෂ් සුබසිංහ ලාංකික එල්ලේ පිටියේ තවත් ජාතික මහක්කඩවුල්ලතම දක්ෂතම ක්‍රීඩකයෙක් බවට පත් වුණා සුබසිංහ හොඳයි පිටියේ බිමට ගහගෙන ඉන්න කලබල නෑ ජයකොඩිය ඔබත් ඉන්න මෙන්න තවත් ජාතික ශූරයෙක් අතර යනවා මේ මයුරයි පන්දුව රකින්නේ මේ වසර වෙද්දී වසර 3ක් ගෙවෙනවා අර 2023 ජාතික මහක්කඩවුල්ලේ ශූරයා බවට පත් වෙන 47 වෙනි ජාතික මහක්කඩවුල්ල මගේ මතක හැටියට එදා පොළොන්නරුව කරපු තවත් වටනා කියන ක්‍රීඩකෙක් ඒ අතර රංගමුල්ල ජාතික ශූරතා ජාතික මහක්කඩවුල්ල දිනද්දී යෞවන කිරුළක් ගෙනෙන්නට පොරබදපු උපහාරකෙක් අතර මෙන්න පිටියේ මෙද වලටයි වේගය වැඩි කන කරගත්තා ඉන්න වල්සුරිය ඉන්න හොඳින් පන්දුව මාරු වෙනවා ආදරණීය ආකාශ් පිටිය දක්වන්න කතාවක් හැබැයි මෙන්න රොමේෂ් සුබසිංහ රංගමුල්ල බිහි කරපු පස්වන ජාතික මහක්කඩවුල්ලේ දක්ෂතමයා මෙන්න පිටිය තුල කැඳවාගෙන තම සුපුරුදු රිද්මය තුල අරුණ ඉදිරියේ පොරබදින ගමනට මෙන්න සුබසිංහ හොඳයි කලබල නැහැ ජයකොඩි වේගෙන් දෙකට දෙපාරට ගත්තොත් මෙන්න කවිෂ මිගරන්න අතර යන්නේ ලේසි වෙන්නේ නැහැ. මොකද ප්‍රබලයෙක් දක්ෂයෙක් කියන කතා දෙකක් නැහැ වත්මන එල්ලේ පිටියේ හැඩ කරන සැබෑ තරු. එහෙනම් අපි කලබල නොවී යමු. ඕනෑම දක්ෂයෙකුට ප්‍රබලයෙකුට මේ පිටියේ වර්ධින ඉදකඩ ගමන තුල සැබෑ අභිමානයක් දිනන්නට නම් අවසන් කණ්ඩායම් පහට එකතු වෙන්නට නම් 14ක් ගහන්නම වෙනවා මහත්තයෝ මේ පිටිය තුල මෙන්න සිතුම් කාවින්ද පිටියේ සුලක කොය අතර හැමුවත්
Taman සාර්ථකව යෂ්ටිය දවටා ගැනීමයි වැදගත් වෙන්නේ. මොකද පන්දුව එනවා දැක්කා. මොකද පන්දුව Taman ඉල්ලපු සීමාවට එහා පොඩ්ඩක් එහාට මෙහාට වුණත් හර්ෂ තිමාල් ලක්කවේ තවත් වටනා කියන පන්දු බාර කරන්නේ මගේ හදවතේ නරඹන්න පව අහපු කතාවක් උඹලා පරදින දිනක් නැද්ද කියලා. එහෙම දින පුරංගම් මුල්ල වෙනවත්මනේ නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මේටදී ජය කොඩිට දමා කසයිද මෙන්න රණා දමා කසනවා ගැලවීම අර්ධ වටේ නිමා කරගෙන දැන් දුවන්න බෑ ඉන්න. හර්ෂ මధుරංග සැබවින්ම ජය කොඩි මේ තමයි ගාලු ශූරයා. ඒක ගියේ අර්ධ වටේට උනා. ටීමෙන් න්‍යායුතු ගමනක් මේ ආදරණීය සුභසිංහව ගලවාගෙන පිටියේ රැඳෙන සෑම පන්දුවක් පාසාම අරුණට අභියෝගයක් දැන්නවයි කියන එක නියතයි. මෙන්න සුභසිංහ නැවත පිටියේ කැඳවාගෙන දැන් නම් පිටියේ නියම හිස්තැනක් බලන පහරකට යනවා නම් ඒක වාසිතුවාගත හැකි මෙන්න නැවතත් පිටියේ යනවා වේගෙන් වෙඩිකන් ජය කොඩි ඉන්න. ජය කොඩි දුවන්න එපා. කවිෂ්‍ය මිහිරන් දක්ෂික් අති දක්ෂික් සැබවින්ම වෙන්ඩේ ක්‍රීඩාව තුළ වෙන්පුරේ සැබෑ අනසක පතුරපු ආදරණීය පාරකයා සැබෑ සටන්කාමී තරඟාටාවක් එක්ක අරුණ ඉදිරියේ ආයෙමත් එකක් සොයන්නටයි මෙන බලාපොරොත්තු නොවුණු මොහොතක ගහන පාරයි තුලඟත් එක්ක නැවතත් පිටියට දන් එද්දී ශාන් පන්දු යට සාර්ථකව ශාන් මදුසංක පිටියේ ප්‍රබල පන්දු රැකීමකට යනවා. එරංගන් ඔබ කෙරෙහි තවන විශ්වාසයත් එක්ක මේ පිටියේ හොඳින් තරංගය තුළට අපි යා යුතුයි. මෙන්න හර්ෂ ලක්ෂාන් පිටිය තුළ තරුණු ලක්ෂාන් පිටිය තුළ කැඳවාගෙන මෙන්න ලක්ෂාන් පිටිය ඇඟෙන් එහාට වැටුණත් මෙන්න වාසියේ ප්‍රතිඵලයක නවතින්න පුළුවන්කම ලැබෙනවා. සම්පත විධාවන පතේ තුළ තරුණු සම්පත් පළමු කඩේම යනවා. නිසා ලේසි පහසු නෑ. මේ සුළඟත් එක්ක පන්දු බාර කරන සුභසිංහ පිටියේ ඉස්තන් සොයන්න පිටියේ තමන්ගේ නුවණට උරු පහර පිටිය තුළ යොදවනවා නම් මෙන්න සුභසිංහ එවර වැරෙන් ගහන පහරයි කුමකින් කුමක් වෙයිද කියලා නාවකි බල කරන්නට බෑ. තවමත් මෙන්න ලකුණක සේයාව ආදරණීය හර්ෂ තිමාල්ගේ අප්පුඩු සන්නාදයත් එක්ක මම තේරුම් ගන්නවා පිටිය තුළ මෙන්න රොමේෂ් සුභසිංහ පිටියේ ලකුණ එකතු කරගෙනවා. සුබේ කලබල නෑ පිටිය තුළ මතකයට ගන්න විටක ඔබ ගහනවා එකක් දෙකක් අතර ඉස්තරින් එවැනි පහරවල් මේ පිටියේ සුළඟත් එක්ක ලේසිද පහසු කියන එක මම දන්නේ නෑ. හැබැයි උඹට කරන්න පුළුවන් ලාංකියෙල්ලේ පිටියේ බෑයි කියපු සැබෑ අභියෝග ජයගත්තු ශාන්ති පණන්තුන්ගේ යකඩ රෑන වෙනුවෙන් මෙනෙනවා නැවත වතාවක් ලක්ෂාන් වයි ක්‍රීඩා පිටිය තුළ කැඳවන්නේ ලක්ෂාන් තරුණු ලක්ෂාන් මිනුවන්ගොඩ පුරවරයෙන් උරංගම් මුලට පෑයු සැබෑ තරුවක් කියන වග වත්මනේ ඔබ ගහලා පෙන්නලා තියෙනවා දුවලා පෙන්නලා තියෙනවා රැකලා පෙන්නලා තියෙනවා. අද පිටිය අර්ධද්වීපය තුළ කුඩාව සෙමුතු පිටිය තුළ වයඹ එල්ලේ පිටියේ පාතිමා සමග සමතන් ගන්නට අදටත් තමන්ගේ ප්‍රබලත්වය පෙන්වන වටනා කමරන්දු උරංගම් මුල්ල වෙනුවෙන් මෙන්න ලක්ෂානුයි පිටියේ කෙටි පහරයි රකින්න පාතු වෙන්නේ නැන්ද දාව කැබේගේ මෙන්න මේකේ සම්පත් බලන්න තරුණු සම්පත්තිමු මේකටද තරුණු සම්පත් වේගෙන් ගියා. හැබැයි ජය කොඩි දිව්වා නම් ඊට වඩා තවත් වේගයේ වැඩි. හැබැයි කලබල නොවී යා යුතු දෙයක්. මොකද මේ අතර මම මේ තරංගමාලාවට ආදරණීය සුභසිංහ මෙන්න බලන් හිටපු පාර. හැබැයි පාර හිතන තරම් සැරට වදින්නේ නැහැ. මෙන්න පිටිය තුල රොමේෂ් සුභසිංහ මම හිතුවෙත් එකක් දෙකක් අතර ඔබ සමාන්තර පහරකට යයි කියලා. හැබැයි මට හැඟුණු විදිහට ඔබ ඇදලා ගහපු පහරක් උනේ. ඒ තුන්වන තැබී යාම ලකුණු තුනක් දැවීම් තුනකට ගිහිල්ලා සුභසිංහ කවුරු හෝ එක එල්ලේ වට දෙක තුනක් අපි ලබා ගත යුතු මොහොතක් තුල ඉන්නේ. රංගමුල එක්සත් කලබල වෙන්න එපා. තවමත් තරංගයේ දෙපැත්තට දෝලණය වෙන තරංගයක්. හැබැයි ඕනෑම මොහොතක අපේ පැත්තට හරවන්න පුළුවන් ප්‍රබල පහරක බලන්නේ අතරේ පියුමාල් රෝෂන් සම්පත් එවැගේම තරිඳු මේ සිව් දෙනා මේ තරංගය තුළ වමතෙන් සැබවින් වටනාකමක් රංගමුලට එකතු කරાવી කියන ශාන්තිගේ යකඩ රෑන වෙනුවෙන් වටයක් දෙකක් අවශ්‍ය මොහොතක මෙන ලක්ෂාන් එකතු කරගෙන ඒ බලාපොරොත්තු දල්වන පාර පිටිය තුළ පසු පන්දුවක් බවටයි පත් වෙන්නේ. මෙන තවත් දැවී යාමක් රංගමුල ඉනිමේ පිටිය හොඳින් තේරුම් ගනිමින් ආදරණීය පාරකයා ඔබ යන්නට ඕන මේ පිටිය තුළ නැවත වතාවක් රංගමුල එනිමට ලකුණු එකතු කරමින් මෙන්න පිටිය තුළ කැඳවා ගන්නේ ආදරණීය පාරකයා මෙන හර්ෂයි පිටිය තුළ දැවී යාමක් බවට එවරපත් වෙනවා ක්‍රීඩා පිටිය තුළ. සුපුරුදු රිද්මයට එමින් නැවතත් රංගමුල ලකුණු පෝරුව ඔසවා තැබීමේ යුතුයකම ඉටු කිරීමේ අදිටනින් යුතුව මෙන්නේ හර්ෂ තිමාල් නම් වූ වාසනාවන්ත පන්දු බාර කරන්නාගේ වාසනාවන්ත සුරතින් ලැබෙන පන්දු ඉදිරියේ සුමුදු පැතුම් මෙන්න හොඳයි පිටිය තුල කෙටි පාරකට ගියත් මෙන්න උඩුගොන්නට වෙලදෙන පන්දුව තාවක්යා පාසුවෙන් දෙවන කඩීමට යනවා ලක්ෂාන් ක්‍රීඩා පිටිය තුල. දැන් තවත් පමත් පාර කරානක් අතරේ තවමත් දැවී ගොස් තිබෙන්නේ ආදරණීය රෝෂන් දිල්ෂාන්ගේ කැඳවීමයි පිටිය තුළ රංගමුල්ල ඉනිමේ ලකුණු සටහන නැවත වතාවක් ඔසවා තැබීමේ අටියනින් යුතුව මෙන්න එකතු කරනවා. රෝෂන් දිල්ෂාන් එකතු වෙන තැන මගේ ආදරණීය මිත්‍රයෝ ටික ඔය අප්පුඩිය තද කරලා දෙන්න. තරඟයේ ආරම්භයේ සිට තිබුණ ගැම්මට පිටිය යා යුතු මොහොතකයි මෙන්න තව කැවේගෙන් මෙන්න දැන් මෙන්න බලන්න පන්දුව දැන් ඇති දෙකට. හර්ෂ කලබල නැහැ. හර්ෂ මතුරංක
දෙවන කඩේම තුලට සාර්ථකව තමන්ගේ දෙපායේ ශක්තිය එකතු කරනවා කියන එක මාදවතින්ම විශ්වාස කරද්දී මේ තමයි ශාන්තිගේ යකඩ රෑන එහෙම නැත්නම් පියල් පෙරාගේ වචන වලින් කියනවා නම් වයඹ යකඩ සපත්තු වෙනුවෙන් යකඩයින්ගේ මුණ ගැසීම තුල මෙන රෝෂන් දිල්ෂාන් උඩුගුවනට වැඩි පිටියේ රැක ගනීද නැද්ද මෙන්න පිටිය තුල රැක ගනිද්දී රෝෂන් දිල්ෂාන් පිටියෙන් සමුගනිද්දී මගේ ආදරණීය මිත්‍රයා ශාමික ඔබ එකතු වෙන්න උනා ශාමික නිම්සර මගේ ආදරණීය මිත්‍රයා ඔබ ආදරණීය මල්ලියේ සැබෑම දැන් ගෙවිගේ සති කීපයක් තුල අපිත් එක්ක අත්වල බැඳගෙන මගේ හදවතට සැබෑම ලැබුම්ගත්තු ආදරණීය චර්යාවක් කළා තියෙනවා අද පමණක් නෙවෙයි මේ ඉදිරියට හැමදාම මාත් එක්ක ඉන්නවා නම් හොඳයි කියන එක මම හදවතින් විශ්වාස කරන්නේ මගේ ආදරණීය මිත්‍රයාටයි මෙන්න මයික් පොඩි ස්තුතියි හොඳයි සුබ මධ්‍යහනක් වේවා මාදෑබර ක්‍රීඩාලෝනි යාව රංගමුල්ලෙන් ලැබෙන එයාප්පුඩියට ගහනම නම් හිස්තනක් බලලා ලකුණක් සොයන්නට මේ වැටේ තිබෙන ඉනිමට හයියක් වෙන්නට කැදවන්නේ අර ප්‍රබල පිටිකරුවා රංගමුල්ලේ වාසනාවන්ත පිටිකරුවාවයි කැදවාගෙනම මේ හැරෙන්නේ සාර්ථක පහරකට ගුවන්ගත පහර රකින්නට පන්දු යට කාවිස්කමී රංග සිල්වා පිටිය තුර රකින්න පිටිය දැවියාම සිදු වෙනවා රංගමුල් එක්සත් ප්‍රබල දැවියාම් කිහිපයකින් අනුතුරුව තරගමාට අවතීර්ණ වෙනවා මේ පිටිය සුළඟේ වේගය සමග පිටිය නිවතට යන්නට ගහන්න බැරි පිටියක් අපි හිස්ටන් බල්ලා ගහන මැරෙන්න මේ පිටියේ ලකුණු සොයන්නට පුළුවන් එකම දේ හිස්ටනින් ගහන එක විතරයි දැන් රහණත් එක්ක ආසුලා සැබවින්ම තොටලංගාරුන ලබා දුන්නු ලකුණු 13 අභියෝගය මේ පිටිය තුල හඹා යනවා නම් සුමුදු පැතුම් හැරෙන්නේ පහර පිටියේ පහරක සීමාව හිස්තර දසෙව්වේ දාවක පළමු කඩීම දෙවන කඩීමට සීමා කරනවා දෙවන කඩීමට සීමා වෙනවා කලබලයක් නැතුව මේ නිමක තරගය තුල හරියාකාරව මේ ලකුණු 13 හඹා යනවා නම් අපි කල්ලල් බල්ල මේ ලකුණු 13 හඹා යමු රංගම්මුල්ලේ නිසා කලබල නැතුව මේ ඉන්න ක්‍රීඩකයන් ටිකෙන් තවත් ලකුණක දෙක වටිනා කින ලකුණක් කෙක්කාසු කරතේ මේ අකිලසීමත් සැබවින්ම හැඩකාරී පිටිකරුවා රංගම්මුලට තවත් අභිමානයක් එක්කාසු කර දුන්න ඒ වටිනා කින පිටිකරුවාගේ කැදවා ගැනීම මේ පිටිය තුල එක්කාසු කරන් ඇති අකිලසීමත් හැරෙන්නේ පහර ලවා දෙන පන්දුවට පහර පිටිය තුල කෙටි පහරක සීමාව රකින්නට හැකියාව පිටිය තුල රකින්නවා විශිෂ්ට උඩ පන්දු රැකීම කාවිස්කමී රංග සිල්වා පිටිය තුල කැඳවනවා සුමුදු පැතුම් පිටිය තුල මෙන්න පැතුම් ප්‍රබල තරංගයක් තුල තමන්ගේ අනන්‍යතාවය නැවත පිටිය තුල පෙන්වනවා නම් මෙන්න සුමුදු කෙටි උඩුගුවන්ගත පන්දුවකටයි යන්නේ මෙන්න පන්දුව රැකගන්නේ මයුරයි ක්‍රීඩා පිටිය තුල මෙන්න සුමුදුගේ දවා ගැනීමත් ක්‍රීඩා පිටිය තුල අවාසනාවන්ත උඩුගුවන්ගත පන්දුවකට යද්දී දැන් බාලසූරිය පසුපසට යනවාට සැබවින්ම බැදට ගැප් එකට ප්ලේස් එකට වැටෙනවා නම් බාලසූරිය ආයෙමත් අපේ ලකුණු පෝරුව ඔතවා තැබීමේ සැබෑ නියමුවා සැබෑ පෙරගමන් කරුවා බවට පත් වෙන්නට ඔබට වාසනාව ලැබේවි මෙන්න සුභාශර්චන බාලසූරිය මෙන්න කෙටි පාරයි වේගෙන් ගිලීට ගන්න මෙන්න වදින්න නෑ වේගෙන් දැන් ඉන්න මෙන්න ලැබුණු chance එකට මේකෙන් වැඩක් ගන්න ඕනේ සුභාශර්චන බාලසූරිය ඔබට ලැබුණු chance එකෙන් පාරට යනවා නම් ජයස්වා ගන්නට හැකි වෙනවා අපට කියන එක හදවතේ තබාගෙන පියුමාල්ගේ එකතු වීම ආදරණීය ප්‍රතිවාදී නාමය තොටලංග අරුණ වෙනුවෙන් සබා අභියෝගයක් ඉල්ල කරන්නට ශාන්ති ප්‍රනාන්දුවන්ගේ යකඩ රෑනේ වමතේ සවිය පෙන්වන්නට මැද පෙළ පාරාත්මක ක්‍රීඩකයා මෙන්න පියුමාල්ගේ එකතු වීමයි තරගේ තවම බලාපොරොත්තු එකතු කළා කිවටනා කියන ක්‍රීඩකයා දැන් මෙන්න ඉතින් දැන් ලකුණට තවපඩි වේගය දැන් නිමින් සීරුවේ මේම එකක් දෙකක් පියුමාල් ගැහුවොතින් ඕනෑම දක්ෂයෙකුට ඕනෑම ප්‍රබලයෙකුට මගහැරෙන්න ඉඩ කඩ තුබීමයි පිටිය තුල පියුමාල් මේ තරගය නැවත වතාවක් අපේ පැත්තට හරවන සැබෑ පහරකයා වෙන්න මේ සුළං දලියාධාරයත් එක්ක ඔබේ ජවයත් එක්ක පියුමාල් කියන්නේ ලක්කාවේ ජාතික මාක්ඩල් තුල ජාතික යෞවන ශූර්තා තුල රණින් පිදුම් ලැබපු ක්‍රීඩකෙක් හැටියට කල්පිටි ශූරය සොයන්නටයි මෙන්න පිටියේ ඇද වැටෙනවා කවේ තුල සමාන්තර පන්දු බාර කිරීමක් බවටයි හර්ෂ තිමාල් එවරපත් උනේ අවාසනාවන්ත දෙවියමක් බවටපත් වෙනවා රමේෂ් චන්දිවීමක් සිදු වෙනවා නිසා එකතු වෙනවා නම් බොහොමත් වටිනවා මෙන්න ආදරණීය හසිත උදාර නැවතත් පිටිය තුල පසු පන්දුවක් බවටයි පත් වෙන්නේ ක්‍රීඩා පිටිය තුල හසිත උදාරත් ක්‍රීඩා පිටිය තුලින් දැවී යනවා දැන් දැවීම් සංඛ්‍යා සුභාශර්චන බාලසූරිය නැවත වතාවක්
තමන්ගේ සුපුරුදු රිද්මේ තුල තරංගය ගහනවා නම් මෙන්න සුභාශර්ෂණ බාලසූරිය එවර වැරෙන් ගහන පාර පිටියේ ඈත අනන්තයට යද්දි රකීද නැද්ද අනාවේක බල කන්න බෑ මෙන්න බාලසූරිය ප්‍රබල පහරක් නැවත වතාවක් අවසන් මොහොත දක්වා රංගම් මුල්ල ඉනිමේ බලාපොරොත්තු දැල්විය හැකි වටනාම පාරකයා සුභාශර්ෂණ බාලසූරිය අන්තිම 5 දෙනා පිටියේ හිටියත් බාල සම්මානයේ තනියම හතප්පර බැදුවා නම් මෙන්න සම්පත් සිල්වාගේ පාර දාවක වේගෙන් දෙකට ජයකොඩි බලන්න පන්දුවක වර ගන්නවා මයුරු ලසන්තකින් අපි නැවතීම හොඳයි මයුරු ලසන්ත දක්ෂේ ප්‍රබලෙක් ජයකොඩිත් එහෙමයි මයුරු ලසන්ත ලංකාවේ ජාතික මාකනවල දක්ෂෙක් හැබැයි නිසා සුභාශර්ෂණ බාලසූරියවයි නැවත පිටියේ කැඳවාගෙන ඉන්නේ සුභාශර්ෂණ බාලසූරිය කල්පනාකාරීව තමන්ගේ පාරේ නැවතත් මෙන්න ලකුණක් සොයන්නට ඕන මොහොතකයි පන්දුවක වර ගන්නවා දාවක ඉන්න දැන් ලකුණක් ලැබෙනවා මෙන්න වාසනාවට ලැබෙන ලකුණක් මේ තමයි එල්ලකඩාවේ අවිනිශ්චිතභාවය අනාවැකි පළ කරන්න බෑ සුභාශර්ෂණ බාලසූරිය වැනි ක්‍රීඩකයෙකුට දිගින් දිගටම වාසිය chance එක ලබා දෙද්දී මේ තරගය නැවත වතාවක් අපේ පැත්තට හරවා ගන්න පුළුවන් කියන එක අපි හැමෝම විශ්වාස කරනවා හැමනම් මෙන්න සම්පත් සිල්වා ඔබ සුභාශර්ෂණ බාලසූරියත් එක්ක වැඩි පන්දු වාර සංඛ්‍යාවක් මේ තරගය අල්ලාගෙන ඉන්න එහෙම රැඳෙනවා නම් නැවත වතාවක් තරගයේ වාසිය අපේ පැත්තට හරවා ගන්නට බැරි වෙන්නේ නැහැ කියන එක හොඳින් මතක තබා ගන්නට උනා මෙන්න සුභාශර්ෂණ බාලසූරියත් සම්පත් දැන් 5 දිනකටයි හත හොයන්න තියෙන්නේ ඒ අතර බාලසූරියත් සම්පත් සිල්වත් කියන ප්‍රබල පහරකින් දෙදෙන අතතිවයි තරගයේ ඉන්නේ කියන එක මතක් කරද්දී මෙන්න බාලසූරිය නැවතත් හොඳයි නියම තැනට නියම ගැප් එකට දැන් වේගය මෙන්න පිටියේ ලකුණට මෙන්න වේගෙන් යන්න මල්ලියේ මෙන්න සුභාශර්ෂණ බාලසූරිය අත් නොහැර යා යුතු ගමනක් අතහරින්න බැරි තරගයක් අම්පස් සිල්වා හොඳයි ඉන්න එකට ඇති මෙන්න දාවක වේගෙන් ජයකොඩි යනවා කල්පනාවේ දුර තියලා ගහලා බලන්න පුළුවන් ඉඩකඩ තියෙනවා මොකද මයුර ප්‍රබල කඩේම ආවරණය කරන්න ඔව් විශිෂ්ටෙක් ඔව් දක්ෂයෙක් හැබැයි අපි කල්පනාවෙන් යන්නා අභියෝගයට අභියෝග කරමින් සුභාශර්ෂණ බාලසූරිය සම්පත් සිල්වා ශාන්තිගේ යකඩ රෑනේ අභියෝගය එල්ලේ පිටියට එහෙම නැත්නම් යට කලාන පුරවරෙන් එල්ලේ පිටියට දායාද වෙමින් වත්මනේ ශාන්තිගේ යකඩ රෑන හැඩ කරන තව ප්‍රබලවම පාරකෙක් හැටියට තරිඳු සම්පත් අද හොඳම දිනේ බවට පත් කරනවා නම් මෙන්න තරිඳු සම්පත් හොඳයි පිටියේ හොඳයි දාවකේ ආර්ධ වටේට කල්පනාවෙන් හර්ෂ කල්පනාවෙන් යන්නවා පිටිය තුල මෙන්න පළමු කඩේම පිටියේ කලවා ගන්නට පුළුවන්කම ලැබෙනවා ලක්ෂණ ප්‍රබල ඉලක්කයක් පසුපස හඹා යන මොහොතේ සැබෑ ඉලක්ක වලට අභියෝග කරමින් ප්‍රතිවාදියාට අභියෝග දැනෙන්න ගහපු ආදරණීය බාලසූරියයි මෙන්න ඈතට යද්දි මෙන්න පිටියේ වැටෙයිද රකීද මෙන්න රැකීම පසින්දු පෙරේරා ඒක හිතුවටත් වඩා ඇදගෙන ගියා ඒ තමයි තරගයේ ස්වභාවය මොකද තුන් කාලට වැටුණා නම් බාලසූරිය තත්ත්වය වෙනස් වෙන්නට තිබුණා. හැබැයි තවත් දැවියාමක් බවට පත් වෙනවා රංගම්බුලිනි මේ 12 වෙනිදා බවට පත් වෙනවා. හරියටම ලකුණු 7ක් දැන් අපි ලබාගෙන අවසන් ක්‍රීඩකයන් 4 දෙනාට තාමත් සම්පත් සිල්වෙච්ච වසර ගණනාවක් පුරාවටම ඒ ජනප්‍රියත්වය ඒ ප්‍රබලත්වය එලෙසම එල්ලේ පිටියේ රඳවාගෙන යන තවත් හැඩකාරී ක්‍රීඩකයෙක් හැටියට අවසන් ක්‍රීඩකීන් කීප දෙනා තුල රැඳෙමින් නිලුපුල් තරංග හොඳින් තරංගයේ ගහනවා නම් මෙන්න ලකුණු සාදෙනවා නම් මෙන්න තරංග උඩුගුණට වැඩි පිටියේ කුමක් වෙයිද අනාවැකි පළ කරන්න බෑ මෙන්න පිටියේ තුල වැටෙයිද රකීද මෙන්න ලකුණට මෙන්න නිලුපුල් තරංග පිටියේ මේ අතර වැටෙනවා පෙන්නි බිමට වැටෙන පන්දුව මෙන්න ලකුණක් බවට වැටෙන්නේ එකතු වෙන්නේ නිලුපුල් තරංගටයි හරියටම තව ලකුණු 5යි සම්පත් සිල්වා ඔබටත් ඒ වගේම තරුදු ලක්ෂාන්ටත් ලොකු ඉලක්කයක් නෙමෙයි බැලු බැල්මට පිටිය තුල මෙන්න ආදරණීය නිලුපුල් තරංගයි පිටිය තුල ලකුණු එකතු කරගත්තේ නිලුපුල් තරංග බොහොමත්ම වටිනවා මෙවැනි අභියෝගාත්මක මොහොතක් තුල ලකුණු එකතු කිරීම ලකුණු 5යි සම්පත් සිල්වා ලොකු ඉලක්කයක් නෙමෙයි ලොකු අභියෝගයක් නෙමෙයි හොඳින් ඔළුවේ තබා ගන්න මේ අතර දෙනාට වට 5යි ඒකෙන් 2ක් 3ක් සම්පත් සිල්වාට බැරි වෙච්ච සිල්වා කියන ආදරණීය ක්‍රීඩකයා ශාන්ති පනාන්දුවන් නම් වූ ආදරණීය සංවිධායකයාගේ සැබෑ වටිනාකම එල්ලේ පිටියේ ලියවන්නට රඳවන්නට හදවතින්ම දරදී අදින මිනිස්සෙක් හැටියට මේ මොහොතේ සැබවින්ම ශාන්ති පනාන්දුවන්ගේ යකඩ රෑනේ අභිමානය වෙනුවෙන් සම්පත් සිල්වා තරඟය අල්ලාගෙන යන ගමනයි මෙන්න සම්පත් සිල්වා හොඳයි හිතට නියම තැනට වැටෙනවා කියලා හිතෙනවා මෙන්න පිටියේ වැටුණාද රැකගෙන ප්‍රබල රැකිල්ල කවුරු රැක්කද දන්නේ සමාන්තර පන්දුවයි දක්ෂ පන්දු නප්පුඩිය ගහන්න තාම බැරි නෑ මොකද ලකුණු 5ක ඉලක්කය වෙනුවෙන් සටන් කළ හැකි නිලුපුල් තරංග ඉන්නවා ක්‍රීඩා පිටිය තුල වැඩි වාර ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ආදරණීය ක්‍රීඩක කැමෙනේ දැන් තාව කැමෙන ආදරණීය රණා පන්දුවක වර ගන්නවා මෙන්න මැද පෙළෙන් කැටි ජයකොඩින් ආදරණීය බාලසූරිය මෙන්න පිටියේ වේගය වැඩි කරයිද තමා ගැසීම අහකටයි මේ දුවන්නේ ආදරණීය බාලසූරියයි අභියෝගයට අභියෝග කරන ශාන්තිගේ යකඩ රෑනයි
දින්න පෙරදුනත් අපි රංගම් මුල්ලයි එළපිටියේ ඇති වෙන්න දිනලක් තියෙනවා ඇති වෙන්න පෙරදිලක් තියෙනවා හැබැයි ඕනෑම ප්‍රතිවාදියෙකුට අභියෝගකට අභියෝග කරන රංගම් මුල්ලයි තව 4යි ජයකොඩි ඒ වගේම නිලපුල් තරංග ඒ වගේම තරිඳු සම්පත් 4යි අපි ගහන්නට නිලපුල් තරංගගේ එකතු වීම නිලපුල් තරංගගේ එකතු වීම ප්‍රබල තොටලංග අරුණය එදා මෙදා තුර සැබෑ වීරත්වයේ පැතිපෙන අරුණ ඉදිරියේ තරංග වෙන්න පිටිය තුල එකෙන් දෙකට යන්න පුළුවන්ද කියන එක බලන්න මොකද පන්දුව මාරු කාන්න අප්‍රබලයි ආකාශ් මදුසංක දක්ෂෙක් තවත් දක්ෂෙක් හැඩකාරයෙක් එමනම් දිනේෂ් ජයකොඩි ඒ වගේම තරිඳු සම්පත ඉන්නේ තරිඳු සම්පත් ආයමත් කියනවා ඔළුවෙම දැන් පිටියේ පිත්තෙන් ගහලා වෙනස් කළ යුතු මොහොතකයි මෙන්න ආදරණීය තරිඳු සම්පත් මෙන්න පහර උඩුගොන්නට වඩි හැබැයි හැරෙයිද කැපෙයිද කියන්න බෑ මේ සුලගත් එක්ක මොකක් වෙයිද කියන්න බෑ මෙන්න පිටියේ රැකලාද නැද්ද කියන්නට බෑ තවමත් මෙන්න රැක ගැනීමකටයි තරිඳු සම්පතුත් පිටියේ දැවි යද්දී නිලපුල් තරංග අන්තිම දෙන්නට 4ක් නිලපුල් තරංග ජයකොඩි පිටියේ ඉන්න වෙනවා බාලසූරියට දුවන්න වෙනවා ඒ වගේම ආදනීය හර්ෂ මధుරංගට දුවන්න වෙනවා නිලපුල් තරංග එදා අර එළුවිටියේ ජයසමුරු පිටියේ ප්‍රමාණය නෙමේ කතාව තරංගයේදී අන්තිමට ඇවිල්ලත් වට 4-5ක් ගහලා පෙන්නනවා නම් ඒකෙඩ කියා පිටියේ පෙන්නමු නිසායි අද ශාන්තිගේ යකඩ රෑන වෙනුවෙන් නිලපුල් තරංග මෙන්න උඩුගුවනට වැඩි රකින්නට ආකාශ් මදුසංක මෙන්න රකින්නේ ප්‍රබලයා ආකාශ් මදුසංකයි දැන් අවසන් ක්‍රීඩකයා දැන් තරංගයේ වැඩි වාසිය අරුණ පැත්තට ගිහිල්ලා හැබැයි මම ආදරණීය ප්‍රහාරකයා ජයකොඩි ඔබට කියනවා දින්න පෙරදුනත් අන්තිම ක්‍රීඩකයා හැටියටත් අපි ලකුණු ගහන්න උත්සාහ කරමු මොකද එල් එක්කඩාවේ හැමදාම දිනපු මිනිස්සුත් නෑ හැමදාම පරදුණු මිනිස්සුත් නෑ හැබැයි දිනන පරදින එල්ලේ පිටියේ මම බලාපොරොත්තු වෙන්නේ තරඟයට තරඟයක් දෙන එක හැබැයි අද දිනය අරුණගේ වෙයිද අපේ වෙයිද කියලා මම තාවම කියන්නේ නෑ 99%ක් මේ පැත්තට තිබුණත් ජයකොඩි ඔබට පුළුවන් කියන තැනයි මම ඔබේ නිවේදක හැටියට කතා කරද්දී මෙන්න ජයකොඩි පිටියේ වේගවත් පහරක් බලන තැනයි පිටියේ උඩුගොන්නට වැඩි රකින්නට අරුණේ සමද්ද මෙන ප්‍රබල තොටලංග අරුණය එවර තම ජයග්‍රහණය පිටියේ තිනාකන්ට සමත් වෙදී හදවතින්ම සුබවත්න වාරුණ කණ්ඩායමට මේ තරංගමාලාවේ තමන්ගේ දස්කම් ඉදිරියට ගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ස්තුතියි. එමනම් මේ වටන කියන තරංගමාලාවේ අසිරිය කියානිම කරන්නට බෑ. මම දන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ සිට ආදරණීය සලින්ද මහත්මයා මම දන්නේ ඔරංගමුල්ල ක්‍රීඩකින් කීප දෙනෙකුට තමන්ගේ අනුග්‍රහය එකතු කරලා තිබෙනවා. ඒ නිසා එතයාගෙන් පිරිනැමීමට මුදලින් රුපියල් 5000 බැගින් හර්ෂ තිමාල් ඒ වගේම එමනම් එතයාගේ වෙනුවෙන් ප්‍රථමයෙන්ම ත්‍යාග දිනා ගන්නට වරන් ලබන්නේ මේ වසරේ ආරම්භක තරංගමාලාව මුල් ලංකාවම කතා කරපු ප්‍රබලතම තරංගමාලාව